හෙලෝ අපි ඔයාලට කියලා දෙන්න යන්නේ පොඩි දෙයක්. ඔයාලා මේ දැන් ලංකාවේ ගොඩක්ම තියෙන්නේ 5200 5800 අර චයිනීස් මැෂින් එකනේ. ඉතින් ඔයාලා මේ චයිනීස් මැෂින් එකේ මේ හවුසින් පළ දෙකක්ම තෝරා ගන්නකොට ආෆ්ටර් මාකට් එකේ ඕන තරම් තියෙනවා. හරිද? බ්‍රෑන්ඩ් නේම්ස් මට කියන්න බෑ. එතකොට ඔයාලා බලන්න ඕනි ආෆ්ටර් මාකට් එකේ තියෙන හවුසින් පළ සාමාන්‍ය ඔයාලා බලන්න ඔයාලගේ ඔරිජිනල් ඇවිල්ලා තියෙන එකේ මෙන්න මේ ගැප් එක හොඳ මහතට තියෙනවා. එතකොට ආෆ්ටර් මාකට් එකේ ගන්න තියෙන ඒවාගේ ගොඩක් ඒවා සමහර ඒවා ගොඩක් තුනී ඒ වගේම සමහර ඒවා හොඳට තියෙනවා. දැන් මේ පළු සෙට් එකේ ඇත්තරම මේකේ හවුසින් එකේ thickness එක ඇත්තරම හොඳයි මේ සෙට් එකේ. දැන් මේකේ මේ වගේම තව පළු සෙට් තියෙනවා. ඒ වගේ thickness එක අඩුයි. ඒකට අපිට තියෙන කල්පැවැත්ම මේ වගේ තියෙන හයිය තමයි. ඉතින් ඩියුරබිලිටි එක ගොඩක් අඩු වුණොත් ඒකත් ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම තමයි හොඳට බලන්න මෙන්න මේ ස්ටෑන්ඩඩ් යන දෙක හයි කරන තැන තියෙනවානේ. දැන් මේකේ නම් යම් මට්ටමකට මේ හරිය ෆිල්ටර් වලින් පිරීලා තියෙන්නේ. හැබැයි සමහර ආෆ්ටර් මාකට් පළුවල මේක ඇත්තටම පිරීලා නැහැ. මම ළඟ දැන් හවුසින් පළුවක් නැහැ එහෙම පෙන්වන්න. ඒ තිබ්බනම් මම පෙන්වනවා. ඇත්තටම එහෙම පිරීලා නැති වුණොත් වෙන හේතුව තමයි සාමාන්‍යයෙන් හොඳ ඔරිජිනල් පළු දෙක නම් මේ ගානටම ෆේස් එක සමාන විදිහට වෙන විදිහට හවුසින් එක පිරීලා තියෙනවා. එහෙම වුණාම වෙන්නේ අපි ස්ටෑන්ඩඩ් යන දෙක තද කරනකොට මේ හරිය පුපුරලා යන්න පුළුවන්. ඒ වගේ chance එකක් තියෙනවා. ඉතින් හවුසින් පළු ගන්නකොට ඔය වගේ දේවල් පොඩ්ඩක් චෙක් කරලා බලලා ගන්න.